තරම් කරදර කරන කෙනා බුදුහාමුදුරුවෝ එනව දකින්න එනවට කැමති වෙන්නේ නෑ ආනන්ද හාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කිව්වා ස්වාමීනි අන්න දේවදත්ත එනවා ඔබ වහන්සේ බලන්න. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා ආනන්ද දේවදත්තට මාව දකින්න ලැබෙන එකක් නෑ. දැන් පන්සලේ වාහල් කඩේට ඇතුල් වෙලා ස්වාමීනි දැන් විහාරයටම ඇවිල්ලා ඉන්නේ. නෑ ආනන්ද ඒ දේවදත්තට මාව දකින්න ලැබෙන එකක් නෑ. දේවදත්ත බුදුහාමුදුරුවෝ දකින්න කලින් ඕමනාව තමන්ගේ කකුල් දෙක ටිකක් හොදගෙන බුදුහාමුදුරුවෝ බැහැ දකින්න යන්නේ. පින්නතුනි ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙනවා ඒ වෙලාවේ බිමිද්දිය කිව්වට පස්සේ මේ මහ පොළොව දෙකඩ වෙලා අවීචි මහා නරකාදියට ඇදගෙන ගියා කියලා. ඒ තරම් ආනන්තරීය පාප කර්ම කිහිපයක් දේවදත්ත හාමුදුරුවෝ වෙනකොට සිද්ධ කළා තිබුණා. නමුත් පින්නතුනි දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ මෙසේ කෙනෙක් නෙමෙයි. අනන්ත සසරෙහි අසංකේය දෙකකුත් කල්පලක්ෂයක් පෙරම් පුරපු කෙනෙක්. බුදු වෙන්න නම් අසංකේය හතරකුත් කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. පසේ බුදු කෙනෙක් වෙන්න නම් අසංකේය දෙකකුත් කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. ශ්‍රාවක බෝධිය ලබන්නට සහත් වෙන්නට නම් අසංකේය එකකුත් කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. ඒ නිසා දේවදත්ත හාමුදුරුවෝ කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. පසේ බුදු කෙනෙක් වෙන්න තරම් වාසනාව තිබුණ කෙනෙක්. නමුත් මොකද උනේ? වැරදි ඇසුර නිසා, වැරදි අදහස් නිසා අවීචි මහා නරකාදියට ගියා. අනාගතයේ පින්නතුනි සත්‍තිස්සර නමේ අවීචි මහා නරකාදිය මිදිලා පසේ බුද්ධත්වයට පත් වෙන බව අපේ ධර්ම සාහිත්‍ය තුල සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් අද දවසේ මණිචෝර ජාතක කතා පොත රැගත් කාව්‍යමය ධර්ම දේශනාව මෙතනින් නිමාවට පත් කරනවා. ඊට ප්‍රථමයෙන් ආදරණීය අම්මා තාත්තා ගැන කවි කීපයකට සිහිපත් කරලා මේ කාව්‍යමය ධර්ම දේශනාව නිමාවට පත් කරන්නටයි මගේ බලාපොරොත්තුව. හැමදෙනාම ශබ්ද නගල සාදුකාරයක් දෙන්න. විශේෂයෙන්ම අපි දන්නවා අද සමාජයේ ආදරණීය දෙමව්පියන්ට සැලකීම පිළිබඳව බොහෝ තැන්වල කතා බහ කෙරෙනවා. ඒකට හේතුව තමයි දෙමව්පියන්ට නොසලකන දරුවන් මේ සමාජයේ දකින්නට ලැබීම. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කළේ යෝ මාතරං වා පිතරං වා ජින්නකං ගත යොබ්බනං පහු සංසෝ නවරති තම්පරා භවතෝ මුකං. යමෙක් තමන්ට පුළුවන්කම තිබියදී තමන්ගේ ආදරණීය අම්මා තාත්තා නොසලකා හරිනවා නම් පින්නතුනි ඔහුගේ ජීවිතය මෙලොව පරලොව දෙලොව පිරිහීමට පත් වෙන බව තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නට යෙදුනේ. ඒ නිසා අපිව මේ ලෝකයේ විශේෂයෙන් මගේ අම්මා තාත්තා ජීවතුන් අතර ඉන්නවා. මගේ අම්මා තාත්තා දෙන්නට නිදුක් නිරෝගී භාවය පිණිස මෙතෙන්ට ඇවිදලා ඉන්න මේ ආදරණීය අම්මා තාත්තා හැම දිනාටම නිදුක් නිරෝගී භාවය පිණිස අද මේ සිදු කරන් කෙනා වූ ධර්ම දේශනාවේ පින්කමේ ආශිර්වාදය හේතු ආසනා වේවා කියලා ශබ්ද නගල සාදුකාරයක් දෙන්න. කරගෙන තුනුරුවන් බැති බාර ආපිවන්දේ කවි පද රැගෙන සෝපේ පුනසිතු වේලිකාන්දී මහමෙර दारू दुख दुख गिलिविंदे अवसर दे मां पिय पायुग लाई वंदे
රතුලේ කිරට හාරවා මතු වැඩ පිනිස සේනහස දුන් පාපාසෙනි ඇයි මව්පියන් හට තිබුදෙන ආහිමි උනේ පිළිතුරු සොයා දෙනු මැන බුදු පියාණනි අගමුල සොයා දිවි මග කල සරුසාර මනුසසන්දම මුළු ලොවටම කළ බාර අම්මේ තාත්තේ පෙන්නු හරි පාර කවියෙන් පුදන්නට අවසර උපහාර අම්මා සාදුය පියතුමාහිරු සමානය පොල්ලතු පැලද කෙරුවාය විමානය සියවසරක් වාගේ ගේ නැති සුමානය වදනින් කිව හැකිද සෙනෙහස ප්‍රමාණය පිනතුනි මෙතන ඉන්න ඔබේන මම අහුවොත් විශේෂයෙන් මේ පුංචි දරුවන්ගේ ආදරණීය අම්මා කියන්නේ කාටද කියලා කියන්නකො බලන්න කාටද අම්මා කියන්නේ පාසකමලට ඉන්නද සාදුකාරයක් දෙන්න හැමදෙනාම අම්මා කියන්නේ කාටද ගෙදර බුදුහාමුදුරුවෝ තව අපේ පළවෙනි ගුරුවරු දෙන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචර්යා චිච්චලේ ආහුනේයා උත්තානං පජායන කම්පකා අපේ පළවෙනි ගුරුවරු දෙන්න තමයි කවුද අම්මයි තාත්තයි දෙන්න දවසක් ආනන්ද හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම ලස්සන කතාවක් කියනවා. ආනන්ද හාමුදුරුවන්ගේ තහන ආනන්ද කාටද අම්මා කියන්නේ කියලා. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවෝ අම්මගේ වටිනාකම ගැන ගොඩාක් දේවල් කියනවා. ආනන්ද මම තරම් අම්මගේ වටිනාකම දන්න කෙනෙක් මේ ලෝකේ නැති තරම්. ඒ නිසා තමයි එදා මහා මොහොතේ අතරමං වෙච්ච වෙලාවේ දවස් 7ක් කරේ තියාගෙන ඇවිල්ලා මම අම්මව බේරගත්තා. එහෙමයි මම මගේ අම්මට සැලසුවා. අම්මා කියලා කියන්නේ ආනන්ද කිරි දෙන කෙනාට. කාටද? කිරි දෙන කෙනාට. අම්මලා මොනවත් එක්ක දරුවන්ට කිරි දුන්නේ? මොනවත් එක්ක දුන්නේ? ලේ කිරි කරලා තමයි. ඒක ලෝකේ කොච්චර තාක්ෂණයේ දිනුන උනත් ලේ කිරි කරන්න පුළුවන් තාක්ෂණයක් සාම හොයාගෙන ආගෙන. ඒක කරන්න පුළුවන් අම්මා කෙනෙක්ටම පමණයි. අම්මලා එතකොට මොනවත් එකද කිරි දෙන්නේ? ආදරය,
කරුණාව, දයාව, මෛත්‍රිය මේවත් එක්ක තමයි තුරුළු කරගෙන කිරි දෙන්නේ. බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා අම්මා දෙන කිරිවල තියෙනවලු ශක්ති තුනක්. පළවෙනි එක තමයි ශක්තිවන්තභාවය. ඒ කියන්නේ අපි බඩ ගාලා, පෙරලිලා, දන ගාලා අල්ලගෙන නැගින්නේ මොනෝ බීලද? අම්මගේ කිරිවල ශක්තිය. අදටත් මේ මහ පොළොවේ දෙපයින් අපි නැගී සිටින්නේ ඒ අම්මගෙන් දීපු කිරිවල ශක්තිය නිසා. අම්මා අපිට අඩුවක් නැතුව කිරි දුන්න හින්දා. ඒතර අම්මගේ කිරිවල තියෙන ශක්තිවන්ත භාවය. දෙවෙනි එක ප්‍රඥාවන්ත භාවය. හොඳ නරක තේරුම් ගන්න පුළුවන්. හැම දරුවෙක්ම අපේ අම්මලා උත්සාහ කරනවා පුංචි කාලේ ඉඳලම පන්ති යවලා දෙමව්පියන්ට කරගන්න බැරි වුණ දේවල් දරුවෝ ලවා කරගන්න. හැබැයි මතක තියාගන්න මොන තරම් ඉහළ තනතුරකට තමන්ගේ දරුවා ගෙනිච්චත් වැඩක් නැහැ. ඒ දරුවන්ට ගුණ යහපත්කම් ටික මග ඇරිලා නම්. ඒ නිසා හොඳ නරක අනුන්ට අතනපා කරදරයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් විදිහ කියලා දුන්නේ අපේ අම්මයි තාත්තයි දෙන්නේ. ඒකට කියනවා ප්‍රඥාවන්ත භාවය. සමාජයේ වැරදි දේවල් ඒකට යෙදෙන්නේ නැතුව, වැරදි මිතුරන් ඇසුරට යන්නේ නැතුව, හොඳට ජීවත් වෙන පාර පුංචි කාලේ ඉඳන් පස්සේ ඉඳගෙන ටොකු ඇන කණෙන් ඇද දඬුවම් කර අපිට කියලා දුන්නේ අම්මයි තාත්තයි දෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා අම්මගේ කිරිවල තියෙනවා ප්‍රතිශක්ති කරන භාවය. ඕනම ලෙඩකට ඔබට දෙන්න පුළුවන්. ලෝකේ ගත්තාම ගොඩාක් රටවල් වල පින්නතුනේ මව් කිරි සතියක්වත් සමහරලාට දරුවට දෙන්නේ නැහැ. බොහෝ වෙලාවට දෙන්නේ මොනවා හරි වෙනත් කිරිපිටි වර්ග තමයි පුංචි දරුවන්ට බොන්න දෙන්නේ. නමුත් අපේ අම්මලා එහෙම නෙමෙයි. අවුරුදු 2 3 යනකම් දරුවෝ එල්ලගෙන කිරි ටික දෙනවා. ඒ කිරිවල තියෙන තුන්වෙනි ශක්තිය තමයි ප්‍රතිශක්ති කරන බව. ඕනම ලෙඩකට ඔඩොක්කු දෙනවා. පෞගේ කාලේ කොරෝනා වසංගතය ඇවිදිලා බටහිර රටවල් වල අපි ඉන්නකොට දහස් ගණනක් මැරෙනවා. එළියටවත් යන්න පුළුවන් කමක් නැහැ. ඉස්පිරිතාල පිරීලා. හැබැයි ලංකාවේ බොහෝම සීමිත ප්‍රමාණයයි මරණයටපත් වුණා. මොකද මේ ආසියාතික රටවල් වල අම්මලා විශේෂයෙන් ලංකාවේ අම්මලා දරුවන්ට කිරි ටික දෙනවා බොහෝම ආදරේ. කන බොන ආහාර පාන පවා තමන් දරුවට කිරි දෙනවා නම් ඒ දරුවට යහපතක් පිණිස වෙන දේවල් පමණමයි අම්මලා අනුභව කළේ. සැර දෙයක් එහෙම නැත්නම් දරුවට අහිතකර දෙයක් ඒ කාලය තුළ අපේ අම්මලා කන්නේ බොන්නවත් නැහැ. එහෙම කැපකිරීමක් කරනවා අම්මා. වෙනතුන ඊළඟට බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා නලවන සනසන කෙනා අම්මා. ගොඩක් වෙලාවට පුංචි කාලේ ඉඳලම පින්නතුනි අපිව අඬනකොට කකුල් දෙකේ කොට්ටයක් එහෙම තියාගෙන අපේ අම්මා කොච්චරනම් අපිව නලවලා කියනවා. වඩාගෙන රෑ දෙගොඩ හරියක් ඇහැරගෙන අම්මයි තාත්තයි දෙන්න කොච්චරනම් අපිව නලවලා කියනවා. නේද? නලවන කෙනා සනසන කෙනා අම්මා. දැන් මේ මෙතන ඉන්න අලුත් අම්මලා දන්නවද නැලවිලි කීයද? අපේ අම්මලා නම් හොඳට දන්නවා මේ පරණ අම්මලා. නමුත් අද බොහෝ වෙලාවට මේ දෙමව්පියෝ දරුවෝ නලවන මෙවලම බවට පත් කරගන්නේ දුරකථනය. එහෙම නැත්නම් රූපවාහිනිය. බලන්න මේ දරුවේ කනනකොට බොහෝ වෙලාවට මේ දරුවාගේ අතට දුරකථනය දුන්නාම තමයි මේ දරුවා නැලවෙන්නේ. හොඳට මතක තියාගන්න. එහෙම දරුවෝ නැලෙව්වොත් ඉදිරියට අපිට ගොඩාක් ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. අදට ඒවයි ප්‍රතිඵල අපි ටීවී එකෙන් දකිනවා. ඒ නිසා කොයිම වෙලාවකවත් ආදරේ නිසා දරුවන්ට නරක දේවල් පුරුදු කරන්න එපා. තමන්ගේ දරුවා කොච්චර ඇඬුවත් සමහර වෙලාවට අඬන එක නතර කරගන්න නරකම දේ තමයි දරුවන්ට දෙන්නේ. ඒ නිසා දරුවා ඊළඟ දවසේ මොකද කරන්නේ? ඒක දෙනකම් අඬනවා.
ඒ නිසා එතකොට අම්මයි තාත්තයි පෙරදිලා ඉවරයි. ඒ නිසා දෙමව්පියෝ දැනගන්න ඕන මොනතරම් ආදරය තිබුණාද අවශ්‍ය දේ පමණක්ම දරුවන්ට දෙන්න. ඊළඟට පිටුතුනේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා අංගානං පරිපූර්ණේනච. අම්මා කියලා කියන්නේ අපේ අංගපසංග සම්පූර්ණ කරන කෙනා. මොන වෙලාවෙද අම්මා අපේ අඩුපාඩු හදන්නේ? මොන වෙලාවටද? නාවන වෙලාවට. පොල් කට්ටක් එහෙම හිල් කරලා ඔළුව අත ගාලා කන් දෙක ඇදලා නාහය ඇදලා ඇඟිලි පිරිමැදලා නේද? මේ ලස්සන ශරීරය නිර්මාණය කළේ අපේ අම්මා. අම්මට තිබුණ ඕනනම් පොඩ්ඩක් නාහේ දිගට හදන්න. එහෙම කළේ නැහැ. දත් ටික එළියට ඇවිල්ලා නම් කම්බියක් හරි දාලා ඒක ලස්සනට හදනවා. තමන්ගේ දරුවෝ ලස්සනට සමාජයට දෙන්න ඕන හින්දා. ඒ නිසා ඒ කැපකිරීම පින්නතුනි මේ ලෝකයේ වෙන කාටවත් කරන්න පුළුවන් කමක් නැහැ. දින්නාහම් වික්කවේන සුප්පසිකාරං වදාමි. ඒකයි බුදුහාමුදුරුවෝ මේ ලෝකේ සලකලා අදර කරන්න බැරි දෙන්න තමයි ආදරණීය අම්මයි තාත්තයි. ඒ නිසා හොඳට මතක තියාගන්න වයසට යනකොට දරුවන්ට තමන්ගේ දෙමව්පියන් නුරුස්සන ස්වභාවයක් ඇති වෙනවා. කියන දේ අහන්න හිතෙන්නේ නැහැ. සමහරලාට දෙමව්පියන්ට සැර කරනවා, ගහනවා, බයිනවා. හැබැයි මතක තියාගන්න පුංචි කාලේ අපිට නොතේරුණත් අපිට මතක නැති වුණත් අපි මේ තැනට ගෙන එන්නට ඒ දෙමව්පියෝ නිමකල නොහැකි තරම් මිලකල නොහැකි තරම් යුතුයකම් සංගායා අපි වෙනුවෙන් කරලා තියෙනවා. ඒ නිසා දරුවාගේ පරම යුතුයකම තමයි දෙමව්පියෝ වයසට යනකොට නොවරදවාම ඒ දෙමව්පියෝ රැක බලා ගන්න එක. ඉතින් එහෙමනම් මීට වඩා වැඩි යමක් කියන්නට වෙලාව නෙමෙයි. අපි අම්මා තාත්තා ගැන කවි කීපයක සිහිපත් කරලම මේ කාව්‍ය ධර්ම දේශනාව නිමවට පත් කරමු. දසමාසයක් කුස තුලම දාරාගෙන මාරක ගත්තේ පැතුමන් සිත පුරවාගෙන මෙලොවට ගෙන කම්ම මාදෙස බලාගෙන කවදාවත්ම අම්මා නිදාගෙන ජීවිතයට අමතන්නට ලැබුණු බස වැටුණ පොහොර ලියලන්නට හැදුණු ගස දැකගනු පිණිස විවිධ වූ ඵලය දේශ අම්මා ලබා දුන්නා මට දෙවැනි ඇස අම්මා උතුම් අම්මට දුක් දෙන්න එපා අම්මගේ හිතට දුක් සුසුමන් දෙන්න එපා අම්මගේ නෙතට හඳුලන් කරනු එපා අම්මා මාල මාඩන කරාද වන්න එපා නෙළුණු මාලට පෙති සිසියයන් ලැබුණේ කොහොම අම්මේ
රාතුලේ කිරට ඇරුනේ සෙනසසටද අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකි අම්මේ මෙතේ බුදුන් පාමුලදී නිවන් දකි අම්මේ ඇසට නින්ද ඇතිව නොවේලු මා හැදුවේ අම්මා කුසට ආහාර ඇතිව නොවේලු මා හැදුවේ අම්මා කයට නියම සැප නොගෙනලු මා හැදුවේ අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකි අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකි අම්මා අපේ අම්මා වගේම හැමදාම ගෙදර ඉඳගෙන අපිව හුරතල් නොකලට තාත්තත් පින්නතුනි අම්මා සමානවම අපේ ජීවිත ගොඩනගන්නට මහා කැපකිරීමක් කරන කෙනෙක්. අපි ළඟ ඉඳගෙන අඬාගෙන වැළපෙන පිහිටියේ නැති වුණත් අත් දෙකේ කරගැට කකුල් දෙකේ කරගැට දානකම් තාත්තා අපි වෙනුවෙන් හෙළපු දහඩිය ප්‍රමාණය මෙතකයි කියන්නට පුළුවන් කමක් නැහැ. හැම තැනම අම්මලා ගැන ගුණ කියනකොට හැම තැනම තාත්තලා ගැන අම්මලා ගැන සින්දු කියනකොට කොයිම වෙලාවකවත් අනේ මගේ ගුණත් කියාවි කියලා අබමල් රේණුවකවත් බලාපොරොත්තුවක් ඇතිව නෙමෙයි තාත්තලා දරුවන් වෙනුවෙන් කැපකිරීම සිද්ධ කළේ. ඒ උතුම් තාත්තට මේ කවි කීපය උපහාරයක් වේවා. නුඹ වේලුවේ දාඩියලු අප්පාච්චිගේ ගාතේ සුවඳ දැනෙන වාද කියන්න ආදර මගේ පුතේ අත්වල කරගැට පියාගේ රිදෙනවා ඇති පුතේ දරුසෙනෙහස නිසා තමයි ගත වැහැරුණි පුතේ කරේ තියා රාවුමගේ කරන් යන්න කියා පුංචි කාලේ හැමදාමත් හැඬුවා පුතේ ඔයා වෙහෙස ගුණක්
මගේ පුතේ ඔයා කවදාක හරි බැරි වුණාම අප්පාංචිට පුතේ එල්ලෙන්නද නුඹේ කරෙන් ආදර මගේ පුතේ ආදරයක් පියාගෙනත් තියෙනවා නම් පුතේ මගේ පාපුවට තුරුළු වෙන්න ආදර මගේ පුතේ ඉරන්නේක